දැන් අපි මුලින්ම දැන් බලන්න අපිට දීලා තියෙන්නේ 784 වර්ගමූලය සොයන නිරීක්ෂණය. ඉලක්ක 3ක සංඛ්‍යාවක්. හොඳයි. එහෙනම් අපි කරන්නේ මුලින්ම මෙන්න මේ වර්ගමූලය තියෙන සංඛ්‍යාවේ අග ඉලක්කම මොකක්ද කියලා. අග ඉලක්කම 4. ඊට පස්සේ මෙන්න මේ chart එකට අනුව වර්ගමූලය ඇතුලේ අග ඉලක්කම 4 තියෙන්නේ මොන සංඛ්‍යාවලද කියලා බලනවා. මේ සංඛ්‍යාවේ අග ඉලක්කම 4 ආපහු බලන්න අග ඉලක්කම 4 තියෙන ඒවා මේකෙත් තියෙනවා. 64 වර්ගමූලයේ අග ඉලක්කම 4. එහෙනම් අග ඉලක්කම 4 තියෙන සංඛ්‍යාවක වර්ගමූලයේ අගය 2යි. මෙතන 2 දාන්න. ඒ වගේම අග ඉලක්කම 4 මෙතනක් තියෙන නිසා ඒ සංඛ්‍යාවේ කියන්නේ 64 වර්ගමූලයේ අගය 8යි නම් වෙනත් සංඛ්‍යාවල පූර්ණ වර්ගවල වර්ගමූලයේ අගය අග කෙලවරේ 4 දිනනවා නම් උත්තරේ එක ස්ථානයේ අගය 8 වෙන්නත් පුළුවන්. හරිද? 2 හෝ 8 තමයි අග ඉලක්කම වෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ එක ස්ථානයේ දස ස්ථානයේ නෙවෙයි සිය ස්ථානයේ ඉලක්කම දිහා බලනවා. එතකොට සිය ස්ථානයේ ඉලක්කම මෙතන තියෙන්නේ කීයද? 7. ඊට පස්සේ අපි බලන්න ඕනේ 7ට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව. 7ට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව 4 නේද? 4. 7ට අඩු 7ට අඩු පූර්ණ වර්ගය 4යි. එහෙනම් ඒ 4ේ වර්ගමූලය ගන්න 2යි. ඒ දෙක දානවා මෙතනට සහ මෙතනට. හරිද? එසේනම් 784 වර්ගමූලය එක්ක 22යි. එහෙම නැත්නම් 28යි. ඒක දැන් චෙක් කරන්න ඕනේ. අපි 22කින් ගුණ කරලා බලමු. ආසිය 84යි. 784 කවි නෑනේ. ඒ නිසා 784 වර්ගමූලය 22 නෙවෙයි. එහෙනම් 784 වර්ගමූලය 28 වෙන්න ඕන අනිවාර්යයෙන්ම. අවසන නාය චෙක් කරලා බලන්න. 28 ගුණ කරලා බලන්න 784ක් වාට ලැබෙයි. එහෙනම් 784 කියන පූර්ණ වර්ග සංඛ්‍යාවේ වර්ගමූලය 28යි. ඔන්න ක්‍රමේ